මේක පුළුවන් නම් මේක දකින්න අය ෂෙයා කරන්න හේතුව කවුරු හරි උසස් පෙළ කරන ළමයෙක් ඉන්නවා නම් 2028 ඌට මේක පට්ට වැදගත් වෙයි ඌට විෂයක් තෝරගන්න. සරල. මම මොකද්ද කරන්නේ? ඇයි මම මේ විෂය කරන්න ඕනේ? කොහොමද කරන්න ඕනේ කියන කාරණා ඌට පට්ට වැදගත් වෙයි මේ තොරතුරු ටික ඌගේ ඔළුවට ප්ලග් කරගත්තාම. ඒක තමයි සරල කතන්දරය. හරිද? අපි වැඩි මෙහෙම පටන් ගමු. මම මේ කතන්දරේ කරුණු 4කට ගොනු කරලා තියෙනවා. උඩින්ම මම ලියලා තියෙන මේ මොහොත කියලා. ඊට පස්සේ මේ මොහොත යටතේ මම කරුණු 4ක් ගොනු කරලා තියෙනවා මගේ සම්පූර්ණ කතන්දරේ. එසා මේක අහන්න. ඒ කියන්නේ 2028 A level කරන ළමයෙක් නම් අනිවාර්යෙන් අහන්න. ඒ ළමයෙක්ගේ දෙමව්පියෙක් නම් අනිවාර්යෙන් අහන්න. ඔයාලට වැදගත් වෙයි මම මේ කියන කතන්දර. නොවැදගත් නම් ස්කිප් කරන්න ප්‍රශ්නයක් නැහැ. වැදගත් වෙයි කියලා හිතනවා මම. කවුරු හරි ඥාතියෙක් හරි කවුරු හරි එහෙම යාළුවෙක් හරි ඉන්නවා නම් ෂෙයා කරන්න ඒගොල්ලන්ට දැනගන්න. හරි. වැඩේට බහිමු. මොකද්ද මේ මොහොත කියලා කියන්නේ? සාමාන්‍යයෙන් මම ගුරුවරයෙක් වශයෙන් මට තියෙන අත්දැකීමත් එක්ක ගත්තාම මම ඇත්තටම කැමති නෑ පාස්ට් එකේ හිර වෙලා ඉන්න. ඒ කියන්නේ අතීතයේ හිර වෙලා ඉන්න මම කැමති නෑ. අතීතය කියන්නේ ගෙවිලා ඉවර වෙච්ච මොහොතක් මිසක පවතින මොහොතක් නෙමෙයි. අනාගතය කියන්නේ අපිට තීරණය කරන්න බැරි මොහොතක් මගේ තර්කයේ හැටියට. ඒ නිසා මම හැමතිස්සෙම වැලියු කරන්නේ වටිනාකමක් දෙන්නේ මේ මොහොතට. මේ මොහොත තුල මම කරන දේවල් වලින් තමයි මට කතා කරන්න අතීතයක් සහ මම නොදන්න අනාගතය තීරණය වෙන්නේ. right? ඒ නිසා මේ මොහොත ඉතා වැදගත්. ඒ නිසා මම මේ කතා කරන හැමදේම මේ මොහොතට වළංගු දේවල්. හරි? ඒක තමයි මම මේ මොහොත කියලා මම මේක highlight කරන්නේ. පළවෙනි කාරණාව තමයි A level විෂය තීරීම. ඒතකොට 2028 A level කරන එකෙක් ඇත්තටම විෂය තෝරගන්න එක හරි වැදගත්. ඒ කියන්නේ ඔයා A levels වලට ආර්ට්ද කරන්නේ, කොමර්ස්ද කරන්නේ, බයෝලොජිද කරන්නේ, ටෙක්ද කරන්නේ, මැත්ස්ද කරන්නේ. මේක අදාළ නැහැ. හරිද? කරන විෂය මොකක් වුණත් පුතා ඔයාගේ ආසාව මත පදනම් වෙන්න ඕනේ. ඒක අංක 1. ඔයා ආසදේ ඔයා කරන්න. right? ආර්ට් වලට ආස දරුවෙක් මැත්ස් කරන්න එපා. මැත්ස් වලට ආස දරුවෙක් බයෝ කරන්න එපා. බයෝ වලට ආස කෙනෙක් ටෙක් කරන්න එපා. තමන් ආස කරන්නේ කොයි විෂයද? ඒ පැත්තෙන් ඉදිරියට යන්න ඔයා තීරණය අරගන්න ඕනේ. ඒක එතන තියෙන පළවෙනි කාරණාව ඒක. හරිද? ඊළඟ වැදගත් දේ මොන විෂය තෝරගත්තත් ඔයා ඔයාගේ ෆියුචර් එක ටිකක් පොඩ්ඩක් හිතන්න ඕනේ, ප්ලෑන් කරන්න ඕනේ. ඒ කියන්නේ මගේ තරකේ නම් පුතා විකුණන්න පුළුවන් හැකියාවක් දැනුමක් ඇති විෂයක් තෝරගන්න. විකුණන්න බැරි කිසිම දැනුමක් ඔයා එකතු කරගන්න එපා. ඒ නිසා A level විෂයක් තේරීමේදී වැදගත් කාරණා දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයාගේ ආශාව මත ඔයා තෝරගන්න විෂය පදනම් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඔයාට විකුණන්න පුළුවන් හැකියාවක් දැනුමක් තියෙන විෂයක් ඔයා තෝරගන්න ඕනේ. මාකට් කරන්න පුළුවන් ස්කිල් එකක් නොලෙජ් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් ඔයා තෝරගන්න ඕනේ. හරිද? ඒතර මම කියන්නේ ඔයාට මොකද්ද ඔයා තෝරගන්න ඕනේ කියලා. ඔයා තමයි ඩිසිෂන් එක ගන්න ඕනේ. ඔයා තමයි තීරණය කරන්න ඕනේ. මම කරන්නේ මේ විෂය මේකට හේතුව මේකයි කියලා. හරිද? හැම දෙයකටම හේතුවක් හදාගන්න. ඒ හේතුව උඩ අපි ගන්න තීරණ නිර්වද්‍ය වෙනවා. හරිද? ඒ වැරදීමේ සම්භාවිතාවය අඩු වෙනවා. ඒකයි මම කිව්වේ ආසාව වැදගත්. හරි? ඊළඟට ඔයා ගන්න නොලෙජ් එක, ඔයා ගන්න දැනුම මේ විෂය තුලින් ඔයාට කොච්චර දුරට විකුණන්න පුළුවන්ද, මාකට් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉන්නේ ලංකාවේ බව අමතක කරන්න එපා. ලෝකේ කොහෙ ගියත් ඔයාගේ නොලෙජ් එක විකුණන්න පුළුවන් නම් මාකට් එකේ තියෙන එකක් නම් අන්නේ නොලෙජ් එක තියෙන සබ්ජෙක්ට් එක තමයි ඔයා අල්ල ගන්න ඕනේ. මම කියන්නේ නැහැ ඒක කම්බයින් මැත්ස්ද, ඒක ආර්ට්ද, කොමර්ස්ද, ටෙක්ද කියලා. ඔයා තමයි ඒක ඩිසයිඩ් කරන්න ඕනේ. ඊළඟට මම ගැන මේ මොහොතදී මම ගැන කතා කරොත් එහෙම මගේ නම ගයන් සේනාදිසිංහ. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා හිතනවා මේ මොහොතේදී. මම මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් ඩිග්‍රී එක කරමින් ඉන්නවා මැත්ස් වලින්. හරි? ඒක තමයි මට ඔයාලට ගණිතය උගන්වන්න තියෙන හොඳම මොකක්ද ඒකට කියන්නේ හොඳම හැකියාව හරි හොඳම ක්වොලිෆිකේෂන් එක හරි මොකක් හරි එකක්. හරි? මම මේ වෙලාවෙත් ගණිතය ඉතා ගැඹුරෙන් ඉගෙන ගනිමින් ඉන්නවා. ඒකම තමයි මට තියෙන වටිනාම සුදුසුකම ඔයගොල්ලන්ට ගණිතය උගන්වන්න. ඊළඟට මම පසේ බුදුවරයෙක් නෙමෙයි ඒකත් කියන්න ඕනේ. සමහර අය ඉන්නවා හැම ගුරුවරයෙක්. සමහර අය ඉන්නවා මොකද්ද මේ ඒගොල්ලන්ගේ දැනුම තිබ්බට ඒගොල්ලන්ට ඒක දෙන්න තේරෙන්නේ නැහැ. නේ? ඒගොල්ලන්ගේ මෙසේජ් එක හරියට ඩිලිවර් කරන්න තේරෙන්නේ නැහැ. මම එහෙම පසේ බුදුවරයෙක් නෙමෙයි මම ඒක වගකීමෙන් කියනවා. මේ කියන දේත් ඔයාලට තේරෙනවා කියන්නේ මගේ මෙසේජ් එක හරියට ඕගොල්ලන්ට ඩිලිවර් වෙනවා කියන එක. නිසා මම කියලා දෙන්න පුළුවන් දක්ෂ ගුරුවරයෙක් කියලා මම විශ්වාස කරනවා. ඕගොල්ලන් ඒක තීරණය කරන්න පුළුවන් ওই පැත්තටලා ඉඳගෙන. මූ කියන එක තේරෙනවද නැද්ද කියලා. හරි? ඒ නිසා මම ඒ වගේ පොරක් මේ මොහොතේදී ඊළඟ කතන්දරේ තමයි ලංකාවේ හැම A level ගුරුවරයෙක්ම මාර දක්ෂයි. ඒකේ කිසිම ඩවුට් එකක් නැහැ. හැම ගුරුවරයෙක්ම අති දක්ෂයි. ඉතින් ඔයාට තමයි ඇත්තටම ඩිසයිඩ් කරන්න තියෙනවා කොයි ගුරුවරයා ගාවටද යන්නේ මොකක්ද ඒ ගුරුවරයා ගාවට යන්න තියෙන විශේෂ හේතුව කියලා.
මම් ගාවට ඔයා එනවා නම් මට තියෙන එකම ස්පෙෂල් රීසන් එක තමයි විශේෂ හේතුව තමයි මම කවදාවත් ඔයාට කම්බයින් මැත්ස් වල ඒකක් දාන්න උගන්වන්නේ නැහැ. අංක 1 මම ඔයාට උගන්වන්නේ ෆේල් නොවි ඉන්න. පාස් වෙන්න නෙමෙයි පුතා ෆේල් නොවි ඉන්න මම ඔයාට උගන්වනවා. ඒක එක. දෙවනි කාරණාව මම ඔයාට හැමතිස්සෙම ගණිතය උගන්වනවා. සබ්ජෙක්ට් එක උගන්වනවා. මගේ විශ්වාසය සබ්ජෙක්ට් එක ඔයා ඉගෙන ගත්තාම ඔයා කොහොමත් ෆේල් වෙන්නේ නැහැ. හැබැයි පාස් වෙන්න නම් කම්පිටිෂන් එකේ ඉන්නේ. ඔයාට ෆේල් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඔයා සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තොත් මගේ තර්කය ඔයා ෆේල් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒක තමයි මම ගැන අදහස. මම ඒ වගේ පොරක් හිතුවක්කාරයෙක් උද්දච්ච මිනිහෙක්. ඒ නිසා මම මගේ සබ්ජෙක්ට් එක මට ඕන විදිහට කරනවා. ඒ ලෙවල් වලට මාසයක් තියලා මම සිලබස් එක ඉවර කරනවා. 2026ත් අපි ඒක කරා, 28ත් අපි ඒක කරා, 27ත් අපි ඒක කරනවා. හරි? මම ටිකක් ඒ වගේ හිතුවක්කාර මිනිහෙක්. ඒ නිසා ඒ කොටසෙදි ඒක තමයි මගේ තර්කය. කවුරු හරි දෙමව්පියෙක්ට හරි දරුවෙක්ට හරි එහෙම නැත්නම් ඒ දෙකොට්ටාසේ තමයි මම ඉස්සරලාම දාන්නේ. ඒගොල්ලන්ට ඕන නම් මම කොයි වගේ මිනිස්සෙක්ද කියලා පරීක්ෂා කරන්න මගේ සුදුසුකම් පැත්තෙන් මම ආසයි ඒගොල්ලෝ මාත් එක්ක ඍජුව මුණ ගැහිලා ඒ පිළිබඳව තුරුතුරු කතා කරනවා. මොකද දරුවෙක්ගේ සහ දෙමව්පියෙක්ගේ ඉතා පැහැදිලි අයිතියක් ඊට පිටින් කවුරුහරි සුදුසුකම් හොයනවා නම් ඇත්තටම මම ඒකට කැමති නැහැ. ඒක කාලය නාස්ති වීමක් විදිහට මම දකින්නේ. එයාට පුළුවන් වෙනම මාව මුණ ගැහිලා එයාට අවශ්‍ය තොරතුරු ටික දැනගන්න. ඒ සඳහා මම වෙනම අය කිරීමක් කරනවා. මොකද මගේ කාලය වෙනුවෙන් නාස්ති කිරීම මට අපරාධයක් නිසා. හරි. ඒක අතරේ මම කියන්න හේතුව සමහරවර මැද්දෙන් පැනලා නිකන් ඇඩ් ගහන හින්දා ඒක මට එච්චර දිරවන්නේ නැති කේස් එකක්. දරුවෙක් නම් දෙමව්පියෙක් නම් ඇත්තට මේ දෙන්නට අයිතියක් තියෙන ඒගොල්ලන්ට උගන්වන ගුරුවරයා මොන වගේ කෙනෙක්ද කියලා හොයන්න. මොකද්ද උට තියෙන සුදුසුකම කියලා හොයන්න සහ අනිවාර්යෙන් හෙවිය යුතුයි. ඊට පිටින් එකෙක් හොයනවට මම කැමති නේ ඒක තේරුමක් නැති වැඩක්. ඒ කියන්නේ අනුන්ගේ මගුල් හොයන එක තේරුමක් නැහැ නේ පුතා. ඇත්තටම කතන්දරනේ. නිසා ඒක තමයි එතන තාක්කේ. හරි. ඊළඟට මගේ විෂය. මේක ඉතින් හරිම රස එකක්. මේක මෙහෙම කතා කරන්න බෑ නිසා මම දල වශයෙන් කියන්නම්. මගේ විෂය කම්බයින් මැත්ස්. සංයුක්ත ගණිතය. ඇත්තටම මෙහෙම එකක් නැහැ. මේක විෂයන් දෙකක සංකලනයක්. මොන විෂයන් දෙකේද? එකක් සුද්ධ ගණිතය, පියෝ මැත්ස් කියලා අපි කියනවා. අනිත් එක ව්‍යවහාරික ගණිතය, ඇප්ලයිඩ් මැත්ස් කියලා අපි කියනවා. හරි. මෙන්න මේ දෙකේ සංකලනයක් තමයි කම්බයින් මැත්ස් කියලා කියන්නේ. රයිට්? එතකොට මොකද්ද මේ පියෝ මැත්ස්, ඇප්ලයිඩ් මැත්ස් කියලා? මේක 2000න් පස්සේ තමයි මේ ආතල්ලේ සිද්ධ වුනේ. ඉතින් 2000 පස්සේ ඉඳලා මේක කම්බයින් මැත්ස් වලට දාව දුවනවා. හරි? පියෝ මැත්ස් කියලා කියන්නේ බං ගණිතයේ තියෙන මූලධර්ම ටික සහ සංකල්ප ටික. හරි? ඒවා ටික අති පැහැදිලිව ඔයා ඉගෙන ගන්න ඕනේ. මූලධර්ම ටික සංකල්ප ටික. ඒ කිව්වේ දැන් මේ වගේ එකක්. දැන් සමහර තැන්වල මෙන්න මේ වගේ ඒවා කියනවා. sin x අවකලනය වුණාම cos x එනවා. ළමයෙක් ඇහුවොත් ඇයි එහෙම වෙන්නේ කියලා ඌට ඒක වැඩක් නැහැ. මතක තියාගන්න කියනවා sin x අවකලනය වුණාම cos x එනවා කියලා. මම ඇත්තටම මේකට විරුද්ධයි. දැනගන්න ඕනේ කලනයේ තියෙන ප්‍රමූල ධර්ම වල භාවිතය මොකද්ද sin x cos x වෙන්න. හරි? ඇයි එහෙම වුනේ? ඒක දැනගැනීමේ අයිතියක් ළමයාට තියෙනවා. ඒක දැනගත්තොත් තමයි යාට හරියට මේ concept එක ඔළුවට බහින්නේ. හරි. ඊළඟ තව දෙයක්. දැන් අපි පොඩි කාලේ වර්ග සමීකරණ එහෙම විසඳද්දී ඒකේ මූල වලට ඍණ එකක් වගේ ආවොත් එහෙම අග්ගිස්සි අපි එතනින් එහාට ඒක අර්ථ විරහිතයි කියලා අයින් කරලා දානවා. දැන් ඇත්තට මේක අර්ථ විරහිතද? හරි. අන්න ඒ වගේ ප්‍රශ්න. හරි. ඒ ලෙවල් වල අපි ඉගෙන ගන්න ඕනේ. ඇත්තට මේක අර්ථ විරහිතද? එහෙම නැත්නම් එතනින් එහාට මේක අරගෙන යන්න පුළුවන්ද? තව දෙයක්. අපි මේ වෙනකන් ගණිතයේදී ඉගෙනගෙන තියෙන තාත්වික සංඛ්‍යා. මේ වෙනකන් ඉගෙනගෙන තියෙන තාත්වික සංඛ්‍යා. ඊළඟට ප්‍රශ්නයක් එනවා එහෙනම් අතාත්වික සංඛ්‍යා නැද්ද? හරි? අතාත්වික සංඛ්‍යා නැද්ද? තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා කියලා ಜಾති දෙකක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ පරිසරයට තියෙන බලපෑම මොකද්ද? විදුලියට සහ විද්‍යුතයට තියෙන බලපෑම මොකද්ද? නේ? ඉංජිනේරින්ග් වලද කොහොමද මේක ඇප්ලයි වෙන්නේ? ඒ ලෙවල් ළමෙක් මේක දැනගන්න ඕනේ. එහෙම දැනගත්තාම තමයි යාට විෂය ගැන ආශාවක් ඇති වෙන්නේ. ආශාවනේ අංක 1 මම කිව්වේ ආශාව තියෙනවනේ මේ දේවල් කරන්න පුළුවන් නේ. නිසා ළමයි දැනගන්න ඕනේ මේවා කොහොමද සිද්ධ වෙන්නේ. මේක තමයි concept කියලා කියන්නේ. subject එකේ තියෙන concept එක, සංකල්පය, මූලධර්ම පැත්ත. මේක හරියටම ඔළුවට බහින්න ඕනේ. මම මේ වැඩේ කරනවා. applied කියලා කියන්නේ මේ concept වල තියෙන application එක, භාවිතය. අපි ඉගෙන ගන්න concept එක, ඒ මූලධර්ම ටික කොහොමද practical life එකේදී apply කරන්නේ. හරි? අපි මේක ස්ථිතිකේ සහ ගතිකේ කියලා තව කොටස් දෙකක් යටතේ ලස්සන සාකච්ඡා කරනවා. ඒවට කොහොමද අපි ඉගෙනගත්ත මේ දැනුම ඇප්ලයි වෙන්නේ? හරි? දැන් මේ PO වලටවත් ඇප්ලයිඩ් වලටවත් සම්බන්ධ නොවන තව ලස්සන විෂය කොටස් ටිකකුත් තියෙනවා. කම්බයින් මැත්ස් වල. ඒ කියන්නේ ස්ටැට් වගේ සබ්ජෙක්ට් එක, සංඛ්‍යානය වගේ කොටසක් ගත්තොත් එහෙම ඉතා රස විෂය කොටසක්.
ඒක පියොත් නෙමෙයි ඇප්ලයිඩ් නෙමෙයි වෙන කතන්දරයක් ඇප්ලයිඩ් වලට දාලා තමයි උගන්වන්නේ. හැබැයි වෙන කතන්දරයක්. ඒ වගේ අර මගේ විෂය හරි ලස්සන විෂයක්. මම මගේ විෂයට හරි ප්‍රියයි. ඒක ඒ තරම් රස විෂයක්. මේක මල් වලට තියෙන විෂයක් නෙමෙයි. මේක කරන්න ඔයා ඉතින් මාර අර මේ මොරාල් එකක් තියෙන යකෙක් වගේ මිනිහෙක් වෙන්න ඕනේ. මම කියන්නේ හයිය හරි. ඒ කියන්නේ මේ ඇඟේ පතේ හයිය නෙමෙයි. වා මොලේ තෙන්ට මෙහෙවන්න පුළුවන් තරමේ හිත හයිය මිනිහෙක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාලට කම්බයින්ස් කරන්න බෑ. ඒක තමයි මගේ විෂය. එහෙම රස, එහෙම මොරාල්, එහෙම යක්කුන්ට කරන්න තියෙන, හිත හයියුන්ට කරන්න තියෙන අංක එකේ පට්ට සබ්ජෙක්ට් එකක්. පට්ට සබ්ජෙක්ට් එකක්. එතනින් එහා කතන්දර නැහැ. පට්ට සබ්ජෙක්ට් එකක්. හරි. කවුරු මොනවා කොහොම කිව්වත් කම්බයින් නැති නැත්නම් ගණිතය කියන විෂය ලෝකේ පට්ට සබ්ජෙක්ට් එකක්. ඒක තමයි මගේ විෂය. මම එක මාරාඩම්බරෙන් කියනවා මම එක හරි රහට උගන්වනවා. මගේ පුංචි කාලේ ඉඳලම එක වසරේ ඉඳලම 13 වසරට එනකනොත් එතනින් එහා පැත්තටත් මගේ උපාධිය දක්වා මගේ ප්‍රියතම විෂය ගණිතය. ඒ නිසා මම ඒකට මාර ලව්. ඒක තමයි මගේ විෂය. හරි. වාත් මේක මම ඉගෙන ගන්න තරම්ම ආසාවෙන් ඒ තරම්ම වටිනාකමක් දීලා ඒ තරම්ම ගෞරව කරලා ඉගෙන ගන්නවට මම හරි ආසයි. ඒක මම මේ විදිහට ඔයාලට පොවනවා උගන්වනවා. හරි. දැන් අවසානයේදී ඔයාගේ තීරණය. ඒක තමයි මගේ අවසාන කොටස. ඔයාගේ ඩිසිෂන් එක. දැන් පුතා මම ඔයාලට මේ මුල කාරණා තුනක් කිව්වනේ A level කොහොමද ඔයා විෂයක් තෝරගන්නේ? ඒ කියන්නේ මොන විෂයද ඔයා තෝරගන්නේ? ඇයි තෝරගන්න ඕනේ? මම කවුද? මගේ විෂය මොකක්ද කියලා. දලා අදහසක් ස්කෙච් එකක් ඔයාලට දීලා තියෙන්නේ. මාර දේවල් මෙතන කියන්න බෑ. තියෙන වෙලාවත් එක්ක ඔයාලට ස්කෙච් එකක් දීලා තියෙන්නේ. ඔයාගේ තීරණය ගන්න තියෙන්නේ දැන්. ඒ කියන්නේ ඉස්සරලාම අර ඔයා කිව්වා වගේ විෂය ඔයා තෝරගන්න. තෝරගත්තට පස්සේ ඒකට නිවැරදි ගුරුවරු ටිකක් හොයාගන්න. ක්වොන්ටිටිය බලන්න එපා. හරි. ක්වොන්ටිටිය බලන්න එපා. රිසල්ට්ස් බලන්න. එයාගේ කලින් අවුරුදු දෙකක විතර වගේ කොහොමද එයාගේ ප්‍රතිඵල තියෙන්නේ කියලා බලන්න. හරි. මාසයක්වත් සම්බන්ධ වෙලා එයාගේ ගැන්වීම් රටාව ඔයාට ගෝචරද කියලා බලන්න. හරි. ඔයාට සෙට් වෙනවද කියලා බලන්න. සැරිසරේට පන්ති මාරු කරන්න පයින් එහාට මෙහාට තියාගන්න එපා. පළවෙනි මාස දෙක ඇතුළේ මේ ටික ඔක්කොම කරලා ඉවරයක් කරගන්න. දැනටමත් අලුතෙන් විෂය තෝරගන්න ළමයින්ට යම්කිසි පසුගාමීත්වයක් තියෙනවා. හැබැයි වට අල්ල ගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඒ නිසා ඉක්මන් කරන්න. ඉක්මන් කරලා තමන්ගේ වැඩේ හරි අතට අරගන්න. 2028 දී මගේ තරක පුතා ෆ්‍රෙෂ්යි. පළවෙනි වතාවෙන් ඔයා මේ වැඩේ කරගන්න තරමට බුද්ධිමත් වෙන්න. එහෙම නොවුනොත් එහෙම ඔයාගේ ආයු කාලයේ සෑහෙන ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන්ම වියදම් වෙලා වට ජීවිතේ එන්ජොයි කරන්න තියෙන ටික නැති වෙලා යනවා. හරිද? එසා තුන් පාරක් කරන්න ඉන්න එපා, දෙවෙනි පාරක් කරන්න ඉන්න එපා. පළවෙනි පාරෙන් මේ වැඩේ කොට දාගන්න අවශ්‍ය තීරණය ස්ථීර වශයෙන් ඔයා ගන්න. හරි? මම කියන්නේ කොයි ගුරුවරයා ගාවටද යන්න ඕනි කියලා. මම කියන්නේ මගේ ගාවට එන්න කියලා. ඔයා හැමතිස්සෙම හරි ගුරුවරයා තෝරගන්න ඕනේ. ඒක ඔයාගේ ඩිසිෂන් එකක්. අපිට බලපෑම් කරන්න බෑ. මම නැවත වතාවක් කියලා ලංකාවේ හැම ගුරුවරයෙක්ම අති දක්ෂයි උසස් පෙළ කරන. මගේ විෂය කොටස උසස් පෙළ නිසා මම එහෙම කතා කරන්නේ. කම්බයින් මැත්ස් කරන හැම ගුරුවරයෙක්ම දක්ෂයි. ඔයා හොයන්න ඕනේ විභාගෙට එකක් දාන එකට වඩා ඔයා විෂය ඉගෙන ගන්න හදන්න. විෂය ඉගෙන ගන්න එක තමයි වැඩේ. ඒක ඇතුලේ ඔයාට ඔටෝමැටිකලි එකක් නිර්මාණය වෙවි. හරි? નિરાයාසයෙන් මේකක් හැදේවි. ඒක පස්සේ පන්නන්න එපා. ඒකට මාර කැප වෙලා වැඩ කරන්න එපා. හරිද? ඔයා හැමතිස්සෙම විෂය හරියටම ඉගෙන ගන්න. විෂය තිත්තට ඉගෙන ගන්න. ඔයාට නිසක වශයෙන්ම ඒකක් එයි. right? ඒ මම කියන්නේ සාර්ථකත්වයෙන් පස්සේ දුවන්න එපා හරියට වැඩ කරන්න. සාර්ථකත්වය ඔයා පස්සේ. ඔය තමයි මගේ තර්කය. හරි එතනින් එහා කතන්දරයක් නැහැ. ඒ නිසා ඔයාගේ තීරණය මේ මොහොතේදී ගන්න. වැදගත් දේ. මේ මොහොතේදී ඔයාගේ තීරණය ඔයාගේ අනාගතය තීරණය කරයි. අනාගතයේදී ඔයාගේ අතීතය කතා කරන තරමට ලස්සන දේකුත් හදලා තියාවි. මේ මොහොතේ ඔයාගේ තීරණය. හරි? එච්චරයි. ඕක තමයි සරල විදිහින් කතන්දරේ. ඊට එහා දෙයක් කියන්න නැහැ. මේක ටිකක් දිග එකක් වෙන්න ඇති. නමුත් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් මේක දිගින් දිගටම අහන්න. එයාට ඒකේ වැදගත්කමක් දී. අවශ්‍යතාවයක් නැත්නම් එයාට ස්කිප් කරලා තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්කම තිබ්බා. හරි. එහෙනම් එපමණයි. ජය වේවා සුබ වේවා. හෙට අපේ දවසේ පන්තිය පටන් ගන්න 2028 A level කුරුණෑගල පෙන්සිල් ඔපෙරා අධ්‍යාපන ආයතනයෙන් හවස 1ට රජපීල පාරකට ජූලි 6 වෙනිදා කියන්නේ එන සතිය සඳුදා අපි ගම්පහ නවමොන්ටානාගේ පන්ති පටන් ගන්නවා. සඳුදා හවස 1ට ගම්පහ නවමොන්ටානාකට එන ගම්පහවට වටා පිටාවේ ළමයි ටික. හරි? කුරුණෑගලවට ළමයි ටික හෙට හවස 1ට කුරුණෑගල පෙන්සිල් ඔපෙරා අධ්‍යාපන ආයතනයට එන්න. එහෙනම් ජය වේවා සුබ වේවා.